ඔයාලා කවද හරි මගුල් පෙරහැරක් ඉස්සරහා නටලා තියනවද? සෙල්සියස් අංශක 4ක සීතලේ අයිස්ක්‍රීම් කාලා තියනවද? පාරේ අයිනේ ඉඳගෙන නිම්බු පානි බීලා පව්භාජි කාලා තියනවද? අහස උසට හදපු රාවණාගේ පිළිරව ගිනි තියලා පුරේ දානවා දැකලා තියෙනවද? හිතිච්ච වෙලාවක දුවගෙන ගිහින් පාරේ ඉඳගෙන ඉන්න මෙහෙන්දි බයියෙක්ට කියලා අතේ මෙහෙන්දි දාගෙන තියෙනවද? ජීවිතයට හමු වෙන්න ඕනේ චොක්ලට් වලට ඇබ්බැහි වුණු චොක්ලට් වගේ මිනිස්සු. වයිට් චොක්ලට් වගේ බෙදා ගන්න පුළුවන්, මිල්ක් චොක්ලට් වගේ රස විඳින්න පුළුවන්. ඩාර්ක් චොක්ලට් වගේ නැවුම්, හොට් චොක්ලට් වගේ උණුසුම්. දුක්ඛ සතුට දෙකේම ළඟින් ඉන්න චොකෝහොලික් මිනිස්සු. හායි, මම තාරකා තවදෙට්ටි. මේ තියෙන්නේ මගේ පළවෙනි නවකතාව චොකෝහොලික් හීන. මේ පොත මට හඳුන්වන්න පුළුවන් ටිකට් එකක් නැතුව දිල්ලියට යන්න පුළුවන් chance එකක් විදිහට. දිල්ලියේදී කළ නොහැක්කක් නොමැත. ඔබට දිල්ලිය වෙනස් කළ නොහැකි වුණත් දිල්ලිය ඔබව වෙනස් කරාවි. මෙහෙම කියන්නේ මුතුමිනි. චොකෝහොලික් හීන කතාවේ කතානායිකාව. මුතුමිනීගේ ජීවිතයේ එක්තරා කාර්තුවකදී සිදුවුණු සිදුවීම් පෙළක් සහ එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරිච්ච කතාව තමයි මේ පොතේ තියෙන්නේ. ඉතින් මං හැමෝටම ආරාධනා කරනවා චොක්ලට් හීනේ රහ බලන්න එන්න කියලා. ගෝල් ගප්පේ, කකා, නිම්බු පානි බිබි, බයිසිකල් රික්ෂා එකක යන ඒ ගමන ඔයාලා හැමෝටම අලුත් අත්දැකීමක් වේවි. මාව අද මේ සෙග්මන්ට් එකට කතා කරාට SLTV YouTube channel එකට මගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා. එහෙනම් ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.